අර ස්වාමින් වහන්සේලා බණ කියන එක ඇහිලා කිරිවවුල්ලු දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ආයේ බුද්ධ ශාසනය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාලේ ඉපදිලා ආභිධම්මික රහතන් වහන්සේලා 500 නමක් බවට පත් වුණා නම් ඔයාගේ මිනිහට කිරිවවුලෙකුටත් වඩා චුට්ටක් හරි සලකන්නකෝ. කිරිවවුලෙකුට තරම් හරි සලකන්නකෝ. ඒ කියන්නේ මොකද්ද? දැන් ඒකා බීලා බැන්නහම ගැහුවාම ඒ මිනිස්සයා ඔබට මතක නැද්ද යාළු වෙච්ච කාලේ? ඔබට මතක නැද්ද කසාද බැඳපු කාලේ? දැන්නේ නේද නරක වෙලා තියෙන්නේ. ඒ මිනිස්සයාගේ ගොඩ යෑමක් ගැන හිතන්නේ නැද්ද? පින්වත්නි කල්පනා කරන්න. මට එක දුවක් කතා කරලා කියනවා ස්වාමින් වහන්සේ මගේ වයස අවුරුදු 38යි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අපේ ස්වාමින් වහන්සේ මගේ ස්වාමි පුරුෂ ආමි එකේ. එයා නිවාඩු එන්නේ හැමදාම පිහියක් ඉනේ ගහගෙන මං උඹව මරනවා කියලා. එයා නිවාඩු වෙන දවසට ස්වාමින් වහන්සේ දරුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් විතරයි ඉස්කෝලේ යවන්නේ එක්කෙනෙක් ගෙදර තියාගන්නවා. මොකද මට බර බයයි මරයි කියලා. ප ဋ ාණ දේශනා අහලා ඒ අම්මා අවුරුදු 38ක ඒ අම්මා ජීවිතේ බොහෝම සංසුන්ව විදර්ශනා කරන්න පුරුදු වුණා. හැබැයි මට කියනවා ස්වාමීනි මට එක ප්‍රශ්නයක් තියෙනවා. මට කොච්චර ගැහුවත් බැන්නත් මට ප්‍රශ්නයක් නෑ දැන් මම විදර්ශනා කරනවා. හැබැයි මට මගේ ස්වාමි පුරුෂයාත් මේ පැත්තට ගන්න පුළුවන් නම් අනේ ස්වාමීනි ඒකට මොකක් හරි කරන්න කියලා. මං කිව්වා පුතා පුළුවන්. මෙන්න මේ දේ කරලා බලන්න. ගෙදර හොඳට සුද්ධ පවිත්‍ර කරන්න. ඔය දරුවත් පිරිසිදු වෙලා හොඳට මල් පහන් පූජා කළා. සුවඳ කූරු දෙකක් පත්තු කළා දෙපැත්තේ ගහලා හොඳම සුවඳ කූරු ಜಾති. පහනක් පත්තු කළා. සක්දෙවිඳුන් ඇතුළු දෙවිවරුන්ගේ දිව්‍ය රාජ මණ්ඩලයෙන් නම් මතක් කරලා ප ဋ ාණ සජ්ජායනාව කළා. අවසානයේ මතක් කරන්න කිව්වා මගේ ස්වාමි පුරුෂයා ධර්මයේ පැත්තට නතු කරලා කීකරු කරලා දෙන්න කියලා. දැනට පොයවල් 2කට 3කට විතර උඩදී මම බෞද්ධ රූපවාහිනී ධර්මදේශනා කළා රාත්‍රී කාලේ කුටියට වඩිනකොට මට රෑ 10ට 11ට විතර කෝල් එකක් ආවා. ස්වාමින් වහන්සේ අනේ ස්වාමින් වහන්සේ මට මේ ඔබ වහන්සේට කරදර කරාට සමා වෙන්න. ස්වාමින් වහන්සේට කියන විශේෂ කරුණක් තියෙනවා ඔබ වහන්සේට පින් අනුමෝදන් කරන්න. ඔබ වහන්සේට බුදු බවත් වෙන්න ඕන කිව්වා. මම ඇයි පුතේ කියලා මොකද්ද කියලා. ස්වාමින් වහන්සේ මගේ ස්වාමි පුරුෂයා ගෙදර ඇවිල්ලා ගියා. මම ඉතින් ස්වාමීන් වහන්සේ මේ සැරේ එනකොට පොඩි දරුවෙක් වගේ හික්මිලා කිව්වා. මම කිව්වා ඒ කියන්නේ මොකද්ද විස්තරේ කියලා. එතකොට කියනවා ස්වාමීන් වහන්සේ වෙනද ජීවිතේට අපේ දරුවෝ දෙන්නටයි මටයි කෑම ටිකක් අරගෙන ඇවිල්ලා නැහැ නිවාඩු වෙනකොට. මේ සැරේ නිවාඩු වෙනකොට එයාගේ පඩියෙන් කෑම අරගෙන දරුවන්ට ඇඳුම් අරගෙන හරි අර නිදාගෙන ඉන්න උපාසකම්ම මොකක් අරගෙනද? ඇඳුම් නැහැ. උන්ද කිරණෝ කිලෝ එක 250 මෙච්චර කතාවක් කියලා දීලා අහගෙන ඉන්නේ. මෙච්චර මේ සාමාන්‍ය මේක අභිධර්මය උගන්වනව නෙවෙයි මේ සාමාන්‍ය කතාවක් නේ කියන්නේ. එතකොට ඒ අම්මා කියනවා ස්වාමින් වහන්සේ මේ සැරේ එනකොට පොඩි එකා වගේ මගේ මහත්තයා හික්මිලා ස්වාමින් වහන්සේ මේ සැරේ එනකොට දරුවන්ටයි මටයි කෑම අරගෙන ආවා. අවුරුදු 10කට පස්සේ එකම කෑම මේසයක වාඩි වෙලා දරුවෝ දෙන්නයි මායේ ස්වාමි පුරුෂයයි කෑම කෑවා. ඊළඟට මට ලස්සන කතාවක් කිව්වා මට ඒ කියන්නේ කලින් කියලා තිබුණා ස්වාමින් වහන්සේ ගෙදර වත්තට පූසෙක් බල්ලෙක් ආවොත් ඒ ස්වාමි පුරුෂයා පූසන්ට පයින් ගහනවා. බල්ලන්ට පොළු වලින් ගහනවා. මං කෑම දානවට කැමති නෑ. ඒ කියන්නේ මං හම්බ කරලා දෙන දේවල් වලින් තෝ නාස්ති කරනවා කියලා බයිනවලු. ඊට පස්සේ බැරි වෙලා හරි ස්වාමි පුරුෂයා ඉන්න දවසට බුද්ධ පූජාව තියන්න හැලු. ඇයි? බුදුහාමුදුරුවෝ පාව දෙනවලු. නෑ ඔයගොල්ලෝ හිතන්නකෝ අම්මා මේ වගේ මානසිකත්වයක් තියෙන තැනක කොහොමද ඉන්නේ කියලා. එහෙමත් ඒ ගෑනු කෙනා ඉඳලානේ. හරි. හැබැයි කියනවා මගේ ස්වාමි පුරුෂයා ස්වාමීන් වහන්සේ මම මේ පැත්තට යොමු කරගත්තා. බලන්න කොහොමද කියලා. කියන්නේ ඕගොල්ලන්ට එහෙම පීඩනයක් නැහැ නේ. ඕගොල්ලෝ මරන්න ඇවිල්ලා නැහැ නේ ස්වාමි පුරුෂයා. ඕගොල්ලෝ පොඩි පොඩි දේවල් වලට නේ රණ්ඩු වෙන්නේ නේ. තේරෙනවනේ ගෙවල් වල ප්‍රශ්න තියෙන්නේ. බලන්න එහෙම වෙච්ච අම්මත් කියනවා මොකද්ද? ස්වාමීනි මගේ ස්වාමි පුරුෂයා දැන් ධර්ම මාර්ගයට මම යොමු කරගත්තා. දැන් ඔන්න මේ දෙසැම්බර් මාසයේ අග කෙලවර ඒ ස්වාමි පුරුෂයා දෙන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්න එකතු වෙලා මේ බිබිල පැත්තේ ධර්ම දේශනාවක් ඕගනයිස් කරා. දැන් ධර්මයට ඇවිල්ලා තියෙන හස්බන්ඩ් උන්. හරි. කියනවා වෙනදා වැඩ ඒ කියන්නේ එයා නිවාඩුවට ගෙදර ආවට පස්සේ බල්ලන්ට පූසන්ට ගහනවා. මේ සැරේ ආපු ගමන් එයාගේ නම කියලා කිව්වලු වයිෆ්ගේ නම කියලා මට බත් හැන්දක් වැඩිපුර බෙදන්න කියලා. ඉතින් මහන්සි නිසා කියලා හිතලා මෙයා වැඩිපුර බෙදුවලු. බලනකොට මෙයා කාලේ ඉවර වෙලා අර විදියටම බල්ලන්ට පූසන්ට කැම ටිකක් දැම්මලු. දැන් සම්පූර්ණ ජීවිත කතාව වෙනස්.
එතකොට ඔයාට හිතෙනවද මේ ප ဋ ාහන ධර්මයේ කොයිතරම්නම් ප්‍රායෝගික ජීවිතවලට මිනිසුන්ගේ සහනය ලබා දීලා තියෙනවද කියලා. මේ එක කතාවක් ඔය මට කියපු මිනිසුන්ගේ ජීවිතවල වෙනස් වීම පුදුමයි. හරිම වෙනස් වීමක් තියෙනවා. දැන් මේ පහුගිය දවස්වල බුරුමේ වැඩපු වෙලාවේ මම දැක්කේ ඒ මිනිසුන්ට කරණීයමෙත්ත සූත්‍රය වගේ කටපාඩම්. ඒ මිනිස්සු ප්‍රයෝජනෙට ගන්නෝ මේක. අපේ කට්ටිය දන්නේවත් නැහැ. හරිම පුදුමයි. ඒ නිසා මේ අතන මම කියන්නේ එකක් ලෞකික ජීවිතයේ ප්‍රයෝජන තියෙනවා මේකේ ලෝකෝත්තර පැත්තේ අනිවාර්යයෙන්ම ප්‍රයෝජන තියෙනවා.